ඉතින් අද ප්ලේ කරන්න යන්නේ. ඔයාලා මගෙන් ගොඩක් කාලෙකින් ඉඳන් ඉල්ල කමලා කියන ගේම් එකේ ඉතින් මේක PC ගේම් එකක්. ඉතින් අපි අද ප්ලේ කරන්නේ කමලා. ඉතින් මගේ සවුන්ඩ් එක ඇහෙනවා කියලා මම හිතනවා ඉතින්. අපි ගහමු ඉතින්. පටන් ගත්ත ගමන් මම ගහගෙන යන්නේ ඉතින්. පළවෙනි සින්දු ඇහුවනේ ආතල්නේ. ගයිස් ඉතින් මේක ගහලා ඉතින් අපිට හොඳටම බය වෙන්න පුළුවන්. ඉතින් මේ මොකද්ද? කමලා ගෙදරට යන පර පොස්ට් ගහන්න එපාලු. ඔයස වෙනතෙන්ට යමු ඉතින්. මම ඉතින් රෙකෝඩින් එකක් බලන්න ඉන්නේ. ගේම් ප්ලේ එකක් බලලා තියෙන ඉතින් PC. ඉතින් මට ගහන ඊසි දෙයක් ඉතින් කමලා අක්ක දන්න ඕනේ මං කවුද කියලා. ගයිස් මේක ඇතුළ මොකක්ද නේ ඉතින් ඔයාලට බලන්න විතරයි තියෙන්නේ මං ගේම් එක ගහනවා. ඊට පස්සේ ගාලා කමෙන්ට් එක ලයික් එක දාන්න. කමෙන්ට් එක දාන්න ඉතින් මම මේකේ වතුර ටිකක් ඕනේ. ඉතින් මම ගහන්න ඉතින් ඔයාලට දෙයක් කියන්න ඕන. මම මගේ channel එකේ නමයි ගම වෙනස් කරා ඉතින්. නමයි ගමයි කියන්නේ ෆොටෝ එකක් වෙනස් කරා. නමට දැම්ම ඉතින් ගයිස් SL horror boy කියලා ඉතින් ගණන් ගන්න එපා. අර කලින් නම් මුල පොඩ්ඩක් මට චාටර් වගේ හිතුනේ ඉතින් ගයිස් ගණන් ගන්න එපා. ඉතින් දෙවෙනි පාර නම නවත්තලා. ගයිස් ඉතින් මේ පාර විතරේ මම නම වෙනස් කරන් තියෙන. ඉතින් ගණන් ගන්න එපා. ආයෙ නම් මම කරන්නේ මට එච්චර ලයින් නමක් සෙට් උනේ ඒක විතරයි ඉතින් ගයිස්. ඔයාලට හොඳ නමක් තියෙනවා මට කමෙන්ට් එකක් දාන්න. හැබැයි ඒක දාන්න පුළුවන් තව දවස් 14කින්. ඇයිද YouTube එකේ නමක් වෙනස් කරන්න පුළුවන් දවස් දෙකකින්. ඒක දෙපාරේ. දෙපාරකින් දැන් දැම්මොත් තව දවස් 14කින් තව දෙකක්. දැන් දැම්මොත් තව දවස් දෙකකින් දෙකක්. අන්න ඔය විදිහට තමයි දාන්න පුළුවන්. ඉතින් ගණන් ගන්න ඔයාලා හොඳ නමක් තියෙනවා කිය. ඔස්සර SL horror boy කෙනෙක් මම කමෙන්ට් එකක් දාලා තියෙන්නේ ෆොටෝ එක. ඉතින් බලන්න ඕනේ බලලා කමෙන්ට් එකක් දෙන්න ඕනේ ඉතින්. මගේ කොළ සෙට් එක දාන්න ඕනේ ඉතින්. මම ලෙඩේලා ඉන්න ඉතින් ගණන් ගන්න එපා ඉතින්. කමලක්කයි ගෙදරට යන්න ගයිස් කමලක්ක ගින්න පත්තු කළානේ. ගයිස් දන්නවද කමලක්කේ සීන් එක අර මේවා එඩිට් එකක් කළා කෙස්සක් ගියේ. දැන් කමලක්ක පිස්සෙක් කියලා. දැන් කොල්මලක් කියලා මිනිහා මැරලා ඉල්ල මිනිහේ තාත්තව කාලා. මොනකයි ප්‍රශ්න ඉතින් එන්නේ. ඉතින් අපි ගෙට යන් ඉතින් ගයිස් මම මේ ගේම් ප්ලේ එක බලලා ඉන්නේ ඉක්මනට ගහනවා. ඉතින් මගේ බඩු තියෙන තැන ඔක්කොම චෙක් අවුට් එකක් දාලා තියෙන ඉතින් ඔයාලා බලන්න ඉතින්. මං කමලා නෙමෙයි කමලා යාච්චි උනත් ගහන්න රෙඩි ගයිස්. ගයිස් ඉතින් අපි යන් ඉතින් අපිට කියන කමලව හොයාගන්න ඔබ්ජෙක්ටිව්. ඔබ්ජෙක්ටිව් කමලක්කේ. 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 කමලක් ඉන්නවද? ගෙදර කවුද? බල්ල බැඳල්ද? ගෙදර කයිද? බල්ල ගෙදරද? ගයිස් කමලක්ක නැහැනේ. කමලක්කේ. කමලක් ඉන්නේ. ඒ බෙඩ්රූම් දොර එක ලොක් කරලා කමලක්කේ. ගයිස් කමලක්ක නැහැ ලොකර් එක. දන්නේ කොහෙද කියලා කමලක්කත් නැද්ද කොහෙද? කමලක්ගේ බාත්රූම් එකේද? ගයිස් කමලක්ක බාත්රූම් එකේ නෑලුනේ කමලක්කේ. ඇයි නෝ කියලා හිතනවා ඉතින් මං කියන්නේ ඉතින් සද්ද ඇඩි කරගෙන ඉතින් මං කියන්නේ කමලක්කේ. කමලක්කේ. ගයිස් කමලක්ක පේන්නේ නැහනේ. කමලක්කේ ගයිස් උන ඔල්ලෝසුවක් තියෙනවා. මොකක්ද මේ චෙක් කරගමු ඉතින්. මම ඉතින් ගේම් එක ගහනවනේ පස්සේ රෙකෝඩ් කරලා කටහඬ දාන්න ඉතින් මේක හොඳයි කියලා හිතන ඉතින් ගොඩක් අය මගෙන් ඉල්ලුවා කමලක් ඉන්නේ නෑ ගයිස් මේ මොකද නෑ පහනක් ඉතින් ඒක බෞද්ධයන්ටත් ගන්න දෙමළ ෆිල්ම් ඉන්දියන් හොරර් ගේම් කමලා 30 නැහැනේ මේ කමලක්කේ ගයිස් කමලක්ක නැහැ මේ කමලක්කේ අර ගයිස් කමලක් ඉන්න කමලක්කේ ගයිස් කමලේ නෝ ඉස්කේප්ටි කමලා ගයිස් කමලක්කෝ කමලක්කේ බෙඩ්රූම් එක ලොක් කරලා කමලක්කේ ඉඳන්න ගයිස් අර අත බඩ ඉරක් පේන කමලක් එනකොට එයා චෙකින් නැද්ද අඩු කියන දේවල් අඩු වෙන්න පුළුවන් මම ඉක්මනට ගහනවා ඉතින් මං කියන්නේ වෙන වෙලාවක රෙකෝඩ් කරන වෙලාවක දැන් අද රෙකෝඩ් කරුවොත් හෙට කතාවක් දෙන්නේ ඔන්නෝගේ ප්‍රශ්නේ සානින්ද තමයි වීඩියෝ කරන්නේ ඔන්නෝගේ ප්‍රශ්නේ ඉතින් කමලක්ක බලන්න ඕනේ කියනනේ කමෙන්ට් එකක් දෙන්න මේ කරන දෙනේගේ ශූන්‍යමක් කරන්න දැන් හෝනියමක් කරන්න තියෙන්නේ. ගයිස් ඉතින් අපේ ඉතින් මේක හෝනියමක් කරන්න තියෙන්නේ ඉතින්. හෝනියමක් කරන්න කියන්නේ ඉතින් මායි දෙපාරක් විතර කිව්වේ ඉතින්. හෝනියමක් කරන්න කියන අපිට බඩු වගේක් හොයන්න තියෙනවා. ඉතින් මේ ගෑණි ඉන්න ඕනේ. කමලක්ක. අන්න ඒරි ෂොට් එක දෙන්න තියෙන්නේ. ඉතින් මේ මිනිහාගේ තාත්තා මල ඉතින් මිනිහාගේ මේ විස්තර වගේක් තියෙනවා. ඒක අපිට කරන්න ගොඩක් වැඩ තියෙනවා ඉතින්. ඉතින් මගේ channel එකට අලුත් කෙනෙක්ද දැන්ම subscribe කරන්න. ඉතින් ගණන් ගන්න එපා subscribe කරන්න ඕන. නැත්තම් මම තරහ වෙනවා. ඔබ වෙන්න එපා කෝප වෙන්න එපා කම්මැලි වෙන්න එපා. ඉතින් ගයිස් මම කතා කරන්නේ නැති වෙයි ගේම් එක ගැන වැඩි වෙලාවකට විනාඩි 26ක් මම කතා කරනවා ඉතින්. ඔයාලට කරන්න තියෙන්නේ ඉතින් බලාගෙන විතරයි. ගයිස් මේක ප්ලේස් කරමු අපි. ඉතින් මම මේ ගේම් එක මොකද හොයාගත්තේ මේකද කියලා කියවන්නේ ඉතින් මම හිතන්නේ කමලක් ඉන්නවා. කමලක් ළඟට නේද කමලක්කේ
වාසන බද්දාගෙන එනවා ගයිස්. කමලක්ක මන්තරයක් මත කරන. දැන් ගයිස් අපි දෙයක් තිබ්බ ගමන් කමලට දෙන්නවා. කමල් දෙන්න ගමන් අපි පස්සෙන් එනවා. මොකයි ප්‍රශ්නේ තියෙන්නේ? ඉතින් අපි ගිහලා හැංගෙන යනවා. ඊට පස්සේ අර දැක්කම කමලක්ක යනවා. කමලක්ක දැන්නවනේ මන් දුවනවා. ඉතින් ඒ සිතුම් මලමගේ ඉතින් කට්ටිය ගෙදුම මම බයට ගහන්නේ නැහැ කියලා. බයට මම බය වෙනවා දෙහෙම. හොරා මෑන් කියන්නේ හොරා මෑන් නෙමෙයි යකෝ හොරා බෝයි. මං එහෙම බය වෙනවා දොයි යකින්නට. මමත් යකේ කේත් යකේ මං එහෙම බය වෙනවා බලාගෙන ඉන්න. අන්න බලන්න ගයිස් ඉතින් එකපාරක් අතහුවෙන්න තෝක් ගහනේද ෆුල් ගේම් ප්ලේ මදින් ෆුල් ගේම් ප්ලේ. අදට මේ ගේම විනාඩි 51ක් වෙනවා. ඒක මම විනාඩි කීයෙන් ගහන 26න් ඔන්න කොච්චරද අර අලියේ ඉන්න රූපේ බලා ගන්නත් ඕන ගයිස්. මම දන්නේ දැන් කමලක් එනවා. ආවෙ නැති අපි අලියේ ඉන්න රූපේ බලමු. අර පිළිවෙලක් තියෙන ගයිස් ලාංඡන දෙකක් වර එකක් ඉස්සර පැත්තට එකක් අනිත් පැත්තට දෙපැත්ත දෙක කෙලින් තියෙන අනිත් දෙක පැත්තට. එතකොට දෙපැත්ත දෙක ඉස්සරහට දෙනවා නම් පිටිපැත්තට දැන් ඊට පස්සේ එකක් වම් පැත්තට එකක් දකුණු පැත්තට මතකද ගියාගම ගයිස්. අතන අලිය හතරක් තිබ්බ මතකද? අන්න ඒක හදන්න ඕනේ. ඉතින් මම ෆුල් ගේම් ප්ලේ එකක් බලලා ඉතින් අන්න මට ලැජ්ජයි. අනිත් පළෙන් යන්න ගයිස් ඔයාට මේ අහන you feeling shy මට ලැජ්ජාවක් දැනෙන්නේ නැහැ. එච්චර වුණාවන්නේ. අපෝ ජර ටොයිලට් අවුරුදු කරන්නේ හොතල් නේ. දුංගස්තරේ වේ. ගන්දස්තරේ බෑ ගයිස් මුගේ ටොයිලට්. ඉතින් අපි මේ රූපේ හදමු. කොයිද මේක තිබ්බේ? මෙහෙද? මෙතනද? යම් බලන්න ගයිස්. මෙතන මොකද්ද? යාර ඩෝල් කෙනෙක් ගයිස්. අර හෝන් යම් බෝනික්කෝ. උන් අටක් එකතු කරන දෙන මේක ගයිස් රතු ඉර පෙන්නන දැක්කනේ. අක්ක ගෙජ්ජි දාගෙන ඉන්නේ. අර දැක්කද මට ගෙජ්ජි සද්ද එන ටක ටක ගන්නවා. ටක ටක කරපු තාලට ගහනවා බෑ ගෙජ්ජි. ඕකේ කමලක්කේ ඒක කවුද? ගයිස් මම හිතන්නේ කමලක් එනවා. ඇයි තාම නැහැ. කමලක්කේ ගයිස් කමලක්ක රින්ගු කාමරේට. අපි ගියම දොර වහනවා. ගයිස් අපි අර බෙල් එක වැදුනොත් කමලක්ක කෑගා. අලියෝ හතර දෙනාගෙන මේකේ පිටිපැත්තට එකක් පැත්තට අනිත් පැත්තට පිටිපැත්තට. ගයිස් මොකද උනේ? හරි ගයිස් කම්පෝ එක හම්බුණා. මේකත් ගයිස් මේක වැදුන ගමන් අක්ක දුවනවා. දැන් අපි දැන් ගිහලා හැංගෙන්න දැක්කම ගයිස් අලියත් පිරුණා. නැගෙන කමලක් කරනවා නැත්නම්. කියලා තාන පිස්සුනේ කමලක්. මේකටද මේක ඒකට දැම්ම දැන් කමලක් පිස්සු වෙදින මොකද අපි දුවනවා. රටකට මුකට සට කප්ට ඈයි ගයිස් අරකට ගැලපෙන සින්දුව දැම්ම නම් කියලා හිතනවා. ඉතින් මේකට වෝටර් කොපිරයිට් එකක් දෙන්න මියුසික් කොපිරයිට් එක වෝටර් මාක් වැදුන්නේ නැත්නම් හොඳයි. ඉතින් මම ගියේ ඒකෙන් දාන්න. අර කමලගේ බින්දුර කමලක් නේද? ඒකයකෝ ගයිස් කමලක් ගෙජ්ජි දාගෙන ඉන්න සද්ද මට එනවා. මම හිතුවේ කාමරේ ඉන්නව ගයිස් කමලක්කේ ගයිස් කමලක් ඉන්නවද? කමලා ගයිස් ඉතින් ඉතින් කතා දෙන්න ගමන් ඉතින් පිස්සෙක් කියලා කියන්නේ පිස්සෙක් මම තමයි ඉතින් මිනිහා මලාද කොහෙද? මිනිහා මලාද නැතකොට මිනිහා හැංගිලා ඉතින් මුට බයි. ඔය කාගේ වැඩක් ඉතින් ගයිස් බෙල් වලින් පරීක්ෂා වෙන්න ඕන. මේක යතුරක් හොයා ගන්න ඕන. ගයිස් ඉතින් අපේ දුවමු කියන්නේ දුවන්නම නැති. check out. ගයිස් මේ පුඩ් මේක යතුරක් හම්බුණා. අර කැබිනට් එකක් තිබ්බ. කැබිනට් එකේ අපිට ඕන දෙයක් තිබ්බ ගයිස්. ඒ කැබිනට් එක අරමු. ඔයාලා දෙකනේ කැබිනට් එක තිබ්බ කියලා. හැබැයි මම ලාමකව දැක්කා. ලාමක කියන්නේ ලාවෙට දැක්කා. ගයිස් ඉන්නවද ඔයාලා මෙතන කමලක්කේ? ගයිස් ඉතින් මම ආතල් කරනවා නම් හිතන්න එපා. ඉතින් ඔයාලා ආතල් නැත්තම් අම්මලීනේ. කමලක් එනවද කොහෙද ගයිස්? ගයිස් ඉතින් මට ගේම් ගහලා ඉතින් බයක් එන්නේ නැහැ. ඉතින් මං ඉතින් වැඩක් නේ ඉතින්. ගයිස් කමලක් ඉන්නවද කොහෙද? මට ලැජ්ජාවක් නැහැ. ගයිස් ඉතින් කමලක් ඉන්නවද කොහෙද? ගයිස් ලැජ්ජාව බයක් තින්න මම මේ ගේම් එක ගහනවද? මේ ගේම් එක කොච්චර භයානකද කියලා ගහපු අය දන්නවා. ඉතින් අපි මේව ගහනකොට දොර මුල්ලේ ඉන්න පුළුවන් අර ඒයි. ඊට පස්සේ කොච්චර බය වෙන්න පුළුවන්ද? අයියෝ කොන්ට්‍රෝලර් එක හැංගුණානේ. දැන් මං හිතන්නේ මොන පැත්තේ ඉන්නේ? මෙතන එනෝද එන්න එපා දෙයියන්ගේ බලයෙන් එන්න එපා ඉති පිසෝ බකවා මෙන්න මේ පැත්තේ ඉන්නේ ගයිස් මේ පැත්තේ ඉන්නේ මෙතන මෙතන බය වෙන්න එපා කමලක් නැහැ පැත්තේ ඉන්න බලමු ගයිස් මොකක්කේ ගයිස් කමලක් නැහැ මේ කාමරේ ඉන්නේ කොහෙද මම යන්න
ගයිස් බය නම් මේ ගන්න මම බය අහිංසකයලු ගයිස් අය මිනිස්සන්ට අනහකින්නසන්ට I am the devil යකෝ I'm the horror boy නම් horror boy විතරයි horror game ගහන්න මෙන්න කැබිනට් එක හම්බුණා ඕන් කියලා දාගෙන හොලිවුඩ් එකේ ගත්ත තැනින් ප්ලේස් කරන්න ඕන කවලක්ක නැහැ ගයිස් අපි ඒක ප්ලේස් කරමු අර අතන ඇවිදිනවා ගයිස් දොර වැව්වා ප්ලේස් කරා දැන් ගයිස් ප්ලේස් කර ගමන් දිව්වා කියන්නේ දිව්වා අයි කැබිනට් එක පස්සේ හංගුවා අම්මෝ ගයිස් තා පොඩ්ඩෙන් ඉවරයි දැන් මං කිනිට කමල මෙතෙන්ට එන්න ඕනේ නැත්තම් මම මෙතන දැන් මේ ගේම් එක අයින් කරලාම දානවා YouTube දාන්න දැම්ම මම මේක අවුට් වෙනවා කමල ආවේ නැත්තම් මම අවුට් වෙනවා කමල આવුත් එහෙම වෙනවද ගයිස් ඔන්න බලන්න කමල එනවා මං කිව්වට කමල එනවා මේ එහෙම අයින් කරනවද යකෝ අපි එහෙම වීඩියෝ දාන්න ඉන්නේ අපි වගේ වැඩ වෙන්නේ එහෙමද මගේ channel එක ඩීන් කරන්න ඔයාලා කවුද ඉන්නේ ඔය සතන මොකද ඩොට් එන්නේ කිව්වා අපි හැමෝම මම කියනකොට කමෙන් දැක්කනේ ගයිස් කවලක් එන්නේ නැද්ද මං කියනකොට හැටි විතර මොන ගේම් එකද දෙන්න හිතෙන ගැලවිලා යනවා මට මේකට පයින් තිබුණා දෙන හොම්බ ගැලවිලා යන කමලගේ ඔළුව ගැලවිලා යන කමල බැලනම් ඔළුව ගයිස් අපි කමලට හොම්බ පැලෙන් දෙයක් ගහනවද නැද්ද ඔයාලා කියන්න බෑ ඉතින් මේකේ ගහන්න බෑනේ ඉතින් මම කමලේ ලෝකෙට කියලා කමලට මං ගහලා එන්න ඉන්දියාවට යන්න වෙනවා බෑ ඔයාලා ටිකට් ගන්න දෙනව නේ යන්න ගයිස් ගයිස් මේ මොකද්ද ඊයා ගේම් එක හැබැයි අන්දයක් ආපු ගේම් එක ගයිස් මේක තියන්න ඕන කොතනද මෙතනනේ ඔතනද තියන්න ඕන ගයිස් ගේම් එක ගියන මම දැක්කම නේ 아무තු කොපුවේ ගැසිල්ලක ගයිස් මං කියන කමල අනිතින් දැමගස කාමරයක් කරනවා ඒ කාමරේ බඩුවක් තියෙන ගයිස් ඉතින් මේක බයනක දෙයද කතන්නේ බය හිතනවා ඔන්න ඔක තමයි ප්‍රශ්නේ බය දෙනකින් දැන් ආපු මෙතනට කමල අස්සෙන් ඉන්න පුළුවන් පිටිපෙත් එහා පැත්තේ දැක්කොත් ඉවරයි ඉතින් මචං කමලක්කේ ගයිස් අපි යම්බල මෙතන චෙකින් එක මෙතන ගයිස් මේ සීක්‍රට් රූම් උත් හදලා කමලයි මිනිහා කමලක්කේ ගයිස් මෙතන මොකද්ද අතක් කමලා I reading you are not too late I am brother in law මන් දන්නේ blah 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 මට අදාළත් නෑ කමලයි මිනිහට අදාළත් නෑ ඒක ගහලා කමලයි මිනිහ මෙතන ඉඳලා තියෙන්නේ නේද Oh shit කමලක් හොයාගන්නකම් මිනිහ මලාද කොහෙද එන ඊස් කමලක් හොයාගන්නකොට මිනිහ go to the heaven guys heaven ගිහිල්ලා ඉතින් කියන්නේ නැහැ නේ heaven හරි ඒටට ගිහිල්ලාදී ඊස් ඉතින් කමලක් එනවද කොහෙද එන්නේ ඊස් කමල ළඟ නෑ guys අපි උඩට යන්න රටකට මොකට සටක් අපිට ඈයෝ guys මොකටද රටකට කපටි මිනිස්සු කපටි වුණොත් තමයි ටෙක්නොලොජි වෙන්නේ guys ඉතින් අපි ගහන්න ඕනේ. ඉතින් මම කියවන විතරයි මම මොනවද තියෙන්නේ කියලා දන්නේ. මම ගහනකොට ගහන වැඩ එකක ගයි. ඉතින් මම හොරට වටවලහාව දන්නෝනේ. කට්ටියක් ඉන්නවා. එක දේශයක රටහාවලු. ඒ මගේ ෆේවරිට් ගේම යකා මෑන්. ඉතින් මගේ ෆේවරිට් ගේම එකේ මම හොරට එල්ලේ උට කියන්නේ. වටවලේ වටවලේ නැත්නම් ගිම්මෙද්ද ගයිස් මං කියන වටවලේ. යකා මෑන් කියන්නේ ඉතින් එක දේශික රටහාව මං කියන්නේ වටවලය. ඔන්න ඔකේ ප්‍රශ්නේ ඉතින්. එක දේශික රටහාවයි වටවලය අතර වෙනස හිතන්නේ වීඩියෝ එක මන් දාන්න ඉතින් වටවලේ වීඩියෝ එක. මම වටවල පැකට් එකක් දාලා තියෙනවා ටෝමත් බොන්න. මම ඊයේ වටවලේ බිව්වා ගයිස්. හැබැයි මම බොන්නේ රංකාට. රංකාට මගේම මතේ ගයිස්. දන්නවනේ මගේම මතේ රංකාට. මගේ මතේ. මං ගහගෙන ඉන්නවා හැබැයි කියවන වෙන්නේ දෙයක්. මං ගහගෙන නැහැ ඉතින්. මම කියවන වෙන්නේ දෙයක් ගයිස්. ඉතින් දන්නවනේ ඉතින්. ඔයාලා වීඩියෝ එක බලලා මං කියන දේ ආගන්න හැබැයි මං කියන්නේ මෙතන. ඔන්න ගයිස් කමලක් එන. කමලක්ේ ඔය පිස්සු ගයිස් කමලක් ගියා. ගයිස් ඉතින් කමලක් ගියාද කොහෙද? අපි මේ පැත්තේ චෙක් අවුට් එකක් දාගමු. රටකට මොකට සටක් අපිට ඈයෝ ගයිස් සින්දුවට මාක් කළා දැන් මම පළවෙනිට සින්දුවක් දාගෙන ඉතින් මේක වැටෙන්න පුළුවන් අර දැන් සෝන් කොපිරයිට් තියෙනවනේ. මියුසික් කොපිරයිට් එක. ගයිස් එන්නේ ඒක බලනොත් අපි ඉවරයි ඉතින්. මේකේ 500 ගානක් නෙවෙයි 200 ගානක්ද කොහෙද? මම කිව්ව 520 36යිද කොහෙද? 36යිද කොහෙද? 33. මට මතක නැහැ මම බලන්නෙත් නැහැ මට මතකත් නැහැ. දන්නේ මට ගහපු විදිහට මම උස්සගෙන ගියා. හොලෙන් අකුරු දෙක මතකයි ඔය තැනක මතක නැහැ. මට මතක විදිහට මම ගියුවා. ඉතින් මම මේක පාස් දෙකට අහන්න දෙන්නේ ඔයාලා මට මොනවා කිව්වම මට බයක් නැහැ මට ණයක් නැහැ.
ඉතින් ගයිස් ඇහෙනවනේ ඉතින් මම බයත් නෑ කමලට ණයත් නෑ ඉතින්. ගෙදර කවුද මට අදාළත් නෑ. කමලක්ක බැලන එයාගේ සීයා හරි කියන්නේ. උකාලට ඕන්න සර්ලා කමලගේ මොබයිල් වර්ෂන් එක ඕන්න කමෙන්ට් එකක් දාන්න සර්ලා වටේ පිටේ සද්ද හේ ගණන් ගන්න එපා ඉතින්. ඉතින් ඔයාලට තා වීඩියෝ ඕන්න කමෙන්ට් එකක් දාන්න කමලක්ක දොර හොලවනවද කොහෙද? ගයිස් ඉතින් ඕන්න ගේම කමෙන්ට් දාන්න. ඉතින් මම දාපු වෙලාවට වෙන ෆෝන් එකකින් හරි දැන් මට මේ ෆෝන් එකේ ඩේටා නැහැනේ. ඉතින් මම පැකේජ් එක ඉවර වුණාම ඉතින් කරන්නේ වෙන ෆෝන් එකකින් මම කමෙන්ට් දානවා. ඉතින් මම කමෙන්ට් දානවා. ඉතින් ඔයාලා මොන ෆෝන් එකකින් හරි කමෙන්ට් එකක් දාන්න හායි කියලා හරි. හායි බ්‍රෝ මොකද්ද හා දෙන්නම් කියලා හරි මම වෙන ෆෝන් එකකින් හරි දානවා. මගේ account දෙකක් තුනක් තියෙනවා. ඉතින් මම ඒවා දාන්න ඉතින්. ඉතින් මම දාන්න. ඉතින් කමෙන්ට් එකක් දාන්න ඉතින්. බස් මෙතන පොත තියමු. එනවා guys කමලක් guys අපි දුමු ගිහලා හැංගෙන්න ඕන මෙතන ඉවරයි බෑ කමලක් කරනවා මට යන්න guys කමලක් ආවොත් ඉවරයි තමනේ guys අපි අවසාන ටිකේ ඉන්නේ කොහමද guys ඉතින් අපි අවසානයේ බෙට් එක කමලක් බෙට් එක දැක්කනේ guys කමලක්ගේ බෙට් එක මෙතන භූනියම් බෝනික් එක හම්බුණා guys තව ඕන අපිට හොයාගන්න බඩු ටික බලමු ඉතින් එතනත් නෑ ගහන බලමු ඉතින් guys ඉක්මනට ගහලා ඉවර කරනවා විනාඩි 25යි මගේ ටාගට් එක ඉතින් මෙතන නෑ මෙතන කොහොමද හොඳයි කමලක මේ කිට්ටු ඉන්නේ නැසත් අතුරු පිළිනවා නෑ මෙතන මොකුත් නෑ මෙතන චෙක් ඉන්න මොකද යන how long will you run මම කොච්චර කාල දුවනවද මම තවට විනාඩි දෙක තුනයි දුවන ඔන්න ඔකේ ප්‍රශ්නේ කවලක්ක go to heaven I kill God did අර මේක බඩු ටික ගත්තට පස්සේ කමලක්ක going to the heaven guys heaven කියන්නේ අවසන් වරට ඔබේ ඇසිපියන හොල් මොහොතේ කමලක්කා ගියා අවසන් වරට පොළවේ guys උණියම් බෝනික්කෝ 4ක් හම්බුණා තව 4ක් ඕන guys I think you remember ඌ ක්‍රිකට් ප්ලේ කරපු හැංගිච්ච හැටි බලන්නලු පිස්සුනේ guys ක්‍රිකට් කියලා කියලා මට පිස්සුද guys මම ගෙදර කළුවලයි ලයිට් දාන්නෙත් නැහැ මේ මිනිස්සු check out නෑනේ නෑ තාම නෑ ඒක කොහොමද මේ එතන කුන්තියේද කුස්තියක් guys කමලයි කුස්තිය බලමු guys ඉතින් check out එකක් දාන්න බෑ මොකද්ද ස්ට්‍රේක් නෝ යතර කමුණ බෙඩ්රූම් කීයක් guys අර ගෙදරත් කාමරත් අපිට යන්න බැරි ඕනෝක අන්න ඒකේ මොකක්ද තියෙන්නේ මෙතන මේක තියෙන අර කීයක අඳුන් කුරුපත්තුව guys ඕක කොපිරයිට් එක වැඩේ දන්නේ නැති සෝන් කොපිරයිට් එක නැති සින්දු වැටෙන්නේ නැහැ සින්දු වෙදි මම දන්නවනේ සෝන් එක රිමූව් කරන්න ඕන කොපිරයිට් එක වැදුනොත් guys ගණන් ගන්න බෑ මේ ටික චෙක් කරලා හඳුන් කුරින්ද කාදෑමවත් මොකක් කරේ එළිය අර බුදුපාන නෙමෙයි අර ගණ දෙය පිළිමෙත් පන්නෙතෙන්ට දාන්න ඕන මං හිතන්නේ දෙන්න ගණ දෙය පිළිමේ කොතනද තිබ්බ කියලා මට මතක නැහැ guys ගණ දෙය පිළිමේ කරුවලයේ කිව්වොත් ඉතින් ඔය විදියට කාමරේ හොයාගන්න මෙතන නෑ guys මම ස්පීඩ් එක ගන්න ඉතින් ගණන් ගන්න බා කාමරේ කොහෙද කාමරේ ගණ දෙය පිළිමේ guys මේක වැදෙන්න හොඳ නෑ වැදුනද නෑ හිමීටියා කමලාරිට යන කමලාරිට වැදුන දිව guys කමලක් කන වේසුනා පස්සෙන් එනවා ඉතින් අපි මෙතන ගිහලා හංගමු guys නෑ ඕනේ මෙතන ප්‍රේස් කරන්නේ නෑ අර බුදු පිළිමකෝ මට මතක නැහැ කාමරේ guys අපි හොයාගෙන ඒ කාමරේ කමලක් එනවා ආයි හිටපු තැනටම ආවෙ ඉතින් මම දන්නේ මම මොකද්ද කරන්න කියලා මොකද්ද ඌව බාව විනාශ කරනවලු විනාශ කරනකම් මම බයයි මම කොහොම බය වුණා මගේ පණ එපා වුණා guys මම උට බයයි ගහන්නේ මේක මම කවුද කියලා දැනගත්තේ නැහැ ඉතින් මම තමයි SL horror boy guys horror boy කියන්නේ horror boy ඔයාලා මගේ channel එකට දැම්ම subscribe කරලා එකතු වෙන්න ඕන කලින් කියන්න බෑ නේද මම ලොව් වෙන්න බා කොප් වෙන්න බා කම්මැලි වෙන්න බා ඔය නිකන් තියෙන බටන් එක ක්ලික් කරලා ඉන්න මේක check out එකක් දාමු මේ මොකද මේ හොඳන්නේ නර පැත්තේ හිටිය කමලක බෙට් එක කමලගේ බෙට් එක තියෙනවා මෙතන මොකුත් නැහැ මෙතන කැලෙන්ඩර් එකක් තියෙනවා
මොකොද්ද තියෙන්නේ උතන මොකද මේ හඳුන්කුරු පිස්සුරනවා ගයිස් මේ දැක්කනේ හඳුන්කුරු පිස්සුරනවා අන්න හඳුන්කුරු ඉවරයි ආච්චක දැක්කනේ මොකක් හරි මොකද්ද කලා ස්පොට් ඒක එතනින් තියන්නද කොහෙද තියෙන්නේ මම දන්නේ නැහැ ඒ කමලක්ව එක්කන් එන්නත් ඕන විශ්සුරා කොතනේ තව දෙකක් වань තියෙනවා ගයිස් තව එකයි කමලිනෝ කළු පාට වුණා අම්මෝ ගයිස් ඔක්කොම කළු පාට වුණා ඒක තිබ්බ ගම අවසාන කරන ගයිස් ලක්කේ ගයිස් කමලක් ආවත් ඉවරයි කමලක් එන්න එපා කමලා ගයිස් ඉතින් කමාරේ මම හිතුවේ තාම කමල ඉන්නව මම අහන්නේ හම් කියලා එස් අයයි අහන හම්මානේ බලන්න ගිහලා ගයිස් හම්මානේ බලන්නේ නැති එහෙනම් ඔයාලා මහ දැම්ම ගිහලා හම්මානේ බලන්න ගයිස් කමලක්ක නැද්ද කොහෙද ගයිස් ඔයාලා හම්මානේ බලන්නද හම්මානේ එහෙනම් දැම්ම ගිහලා බලන්න මම කියනවට බලන්න හම්මානේ එතන ගන්දේ පිළිම ගත්තා මම කිව්වේ ගන්දේ පිළිමයක් තිබ්බයි කියලා අන්න ඒක තමයි ඔක අපිට තියෙන ගන්දේ පිළිම ප්ලේස් කරන්න ප්ලේස් කරමු ඉතින් ගිහලා අර අතන තිබුණේ අර 30 තැනක් එතන අන්න එතන ගන්දේ පිළිම ප්ලේස් කරන්න තියෙනවා ප්ලේස් කරන්න කියන්නේ එතනින් තියන්න බස් අද්දේ ඉතින් බටේ පිටේ ගණන් ගන්න එපා ඉතින් මෙතන චෙක් අවුට් එකක් දාමු කොහෙද තැන මට මතක නැහැ ඒ තැන කොහෙද මේ කමරේ නෑ මේකේ නෑ ගයිස් ඔයාලට කමරේ මතකද එන කමෙන්ට් එකක් දාන්න ඔයාලට කියන්න ඕනේ මගේ channel එකට කෙන්ද එහෙම සබ්ස්ක්‍රයිබ් කරලා හම්බුණා තැන ගයිස් එතකොට ගයිස් පාට වුණා තැන ඔක්කොම එළිය වුණා ගයිස් ගන්දේ පිළිමේ තිබ්බට පස්සේ ඉතින් අපේ නම් බුදුදහමනේ අපිට බුදුදහම තමයි වටින්නේ යන්න ඉතින් ගයිස් ඉතින් චෙක් අවුට් එක ආයින්නයි කමලක්කේ ගයිස් ඉතින් මම අවසාන ටිකේද කොහෙද ඉන්නේ තව එක බඩුවක් හොයන්න තියෙනවා මෙතන නෑ බ්ලූම ගයිස් කමලක්කේ නේද ගයිස් කමල පස්සේ එනවා ගයිස් කමල පස්සේ එනවා අර ඒකන මං කිව්වේ මෙතෙන්ට කමලට එන්න බෑ ගයිස් කමලට මෙතෙන්ට එන්න බෑ මෙතෙන්ට ඇවිල්ලා හැල්ලා යනවා දැක්කද ගයිස් කමල මෙතෙන්ට එන්නේ නෑ ගයිස් ඔන්න දැක්කනේ මෙතෙන්ට ඇවිල්ලා හැල්ලා යනවා වරෙන් යකෝ වරෙන් ගයිස් වෙන්නේ නැහැ අපි යන්නේද මොකක්ද දැන් කරන්න ඕනේ යනවද කමලක්කේ එන්නේ ඉක්මනට ඌ ඇතුළට එන්නේ නැහැ මම ඉතින් යන්නේ නැහැ ඒක පිස්සුවන්න කොහෙද එන්නේ නැහැ මොකද ගැසිලා යන පිස්සුවන්න ඕනේ මෙතන මොකද කුරුන කමලක්කේ යන්න දීපයකෝ ගයිස් කමලක්කේ නේද කමලක්කේ අපි යන් ගයිස් මෙතන මොකද කරන්නේ අයියෝ ගයිස් මම කට් කරලා දැම්ම ඉතින් මම කොස්සියේ ඉන්නේ කොහොමද කට් කරවන් දානවා ඉතින් ඔයාලා හදිස්සියෙන් හින්දා එතන උඩ තිබෙල් දෙන සීනි බඳුන ගයිස් අර මම කිව්වේ සීනි බඳුනක් තියෙන නෑ සීනි ලුණු බඳුනක් තියෙනවා ඒ ලුණු බඳුන මේ කිට්ටුව තියෙනවා මම දන්නේ විදියට හොනේ තියෙන අර මම දැක්කනේ අර සෝල්ට් බෝල් එකක් ගයිස් ඔන්න ඔක තමයි ලාස්ට් ප්ලේස් කරන් තියෙන අපිට ලුණු මේව එක ඔක තමයි ප්ලේස් කරන් තියෙන අවසානට ඉතින් කමලට ෂොට් එක දෙන්න තමයි ඔච්චරයි වුණා අපි තිබ්බ ඔක්කොම හයි කරලා කට්ටියකම ලේසි කියලා ඉතින් මම try කරා ඉතින් මට ලේසි ඉතින් මාටුනේ නෑ මේක ආතල් එකේ ගැහුවා ඉතින් මම ආතල් එකේ වීඩියෝ බලලා සෙට් වෙන්නේ නම් බලන්න ගයිස් ඉතින් අපි යන් කමලක් කරන්නේ අපි යන් ගයිස් මගේ කකුල් දෙක වැවුණා කකුල් වලගෙන කියන කමල පිටිපැත්තෙන් ආවා ගයිස් මම දන්නේ නේද කමල එනවා අර ගයිස් කමල නැද්ද කොහෙද දොර වහමුද නෑ යන් ගයිස් කමල ළඟ නෑ ගයිස් අපි යන් බලන්න කොහෙද ගන්දේ ෆිල්ම් ප්ලේස් කරන්න ගයිස් ගන්දේ ෆිල්ම් නේ ලුණු එක චරයිනේ ඒ ඔක්කොම ප්ලේස් කරලා ගයිස් දැන් මේ කමල වෙක්කන් ඉන්නද කොහෙද තියෙන්නේ කමලක්කේ ගයිස් අපි කමල වෙක්කන් ඉන්නේ මම දන්නේ දෙයක් එහෙමයි කමල වෙක්කන් ඉන්න තියෙන ඔය හරියට ඇවිල්ලා ෆෝන් යමු කරන් තියෙන්නේ ඉතින් හරි ගයිස් ඉතින් කට් සීන් එක ප්ලේ වෙනවා අපි මන්ත්‍රය කියනවා ඉතින් මම හිතන්නේ ඒක තමයි ගේම් එකේ අවසාන වෙන්නේ ඉතින් අදට ගේම් ප්ලේ කිව්වනේ ආවෙන්නේ පොඩ්ඩේ ගයිස් ඉවසීමෙන් වද සුවේ ලැබේ එනම් කොළො අදට ඉවර කමලක් ගියා හෙවන් නේ ඔගේ හෙල්ලා හරි හෙවන් ගියා කමලක දුවත් තව හයියෙන් අපි ගයිස් අදට ගේම් ප්ලේ කිව්වලා සුබලසක් ඔයාලට ඕන නම් කරලා ගේම් කොහොමද දාන්න ඒක සද්ද ඇති කියලා හිතන කමලක් is gone to the heaven guys එහෙනම් කොල්ලෝ
අපි ගියා නෑ තම ගිහින් ඔය බලන වීඩියෝ එක බලන්න එනම් කොල්ලෝ අපි ගියා